ඉසෙට්ගේ පතය මට පොඩ්ඩක් සමාවෙන්න පොඩක් කතා නොත් නමුත් ගැටලුවක් නෑ මා ඔප්පු කරලා පෙන්නුවොත් ගිය පේපර් එකේ ගානත් ඉතාමත් සරලව අපේ ඉගැන්වීම් තුල හදන්න පුළුවන් කියලා මේක ගැටලුවක් වෙන්නේ නෑ අංගින් මම මේ කියන දේ ගිය පේපර් එක 2024 ගාන ඉතා සරලව හැදෙනවනේ ඒක ප්‍රශ්නයක් නෑනේ මා සමාවෙන්න කිව්වේ ගිය පාර උදාහරණයක් මට කියන්න වෙනවා චුට්ටක් පොඩි කතාවක් අහංගින් මොකද මා දන්නවා ආගන්තලේ අමතක නුණා ඒ කියන්නේ මතක නැති වුණාට මේ කතාව මතක බව අහංගින් පත මුකුත් මතක නැති බව දන්නවා නමුත් මේ කතාව මතකයි එකමත් එක රටක එකමත් එක ගමක් තිබුණා එකමත් එක රටක එකමත් එක ගමක් තිබුණා ඒ ගමේ මේ වගේ කන්දක් තිබුණා කන්දේ උඩ ගෙයක් තිබුණා මේ ගෙදරට කිව්වේ කන්දේ ගෙදර කියලා right මේ ගෙදරට මොකද කිව්වේ කන්දේ ගෙදර කියලා ආයිටි කියපන් මට දැන් කියපන් ටික මොකද්ද එකමත් එක රටක එකමත් එක ගමක් තිබුණා කෑ ගහන්න කරවත්තා ඒ ගමේ කන්දක් තිබුණා කන්දේ උඩ ගෙයක් තිබුණා ඒ ගෙදරට ගමේ මිනිස්සු කිව්වේ කන්දේ ගෙදර කියලා ඒ ගෙදර ලස්සන ගෑනු ළමයෙක් හිටියා අහංගින් ඒ ගෙදර ලස්සන ගෑනු ළමයෙක් හිටියා අහංගින්න ඒ ගෑනු ළමයා කොච්චර හොඳද කිව්වොත් අම්මයි තාත්තයි ගෙදර වැඩට යනකොට ගෙදර ලොක් කරලා යන්නේ මෙන්න ඉබ්බා මොකද ඒ ගෑනු ළමයා කොතරම් හොඳද කිව්වොත් ගෙදර ලොක් කරලා දාලා තමයි ඉබ්බා දාලා තමයි යන්නේ ඒ ගමේම හිටියා ඉලන්දාරි දෙන්නේ ඉලන්දාරි කියන්නේ ඉල්ලන දැරියෝ කියන එක මේ කියන්නේ ගැටිස්සියෝ ඒක දන්න ඔබ මේ ඉලන්දාරි දෙන්නගෙන් එක ඉලන්දාරියෙක් ඇහුවා කෝකෝ මචං අර කෑල්ල එඹලා කියන විදිහට කිව්වේ හොඳ වෙන විදිහකට කියන්න පුළුවන් ගැලපෙන්නේ කෝකෝ මචං අර කෑල්ල අනිත් ඉලන්දාරියා කිව්වා අර මචං අර ගෙදර මොකද අර ගෙදර කිව්වට පස්සේ අහන් ඉතින් අර ගෙදර කිව්වට පස්සේ ගෙදර කොතනද ඉන්න පුළුවන් අර ගෙදර කිව්වට පස්සේ බං ඒ ගෙදර මෙතන ඉන්න පුළුවන් ඒ ගෙදර මෙතන ඉන්න පුළුවන් ඒ ගෙදර වහලේ එල්ලිලා ඉන්න පුළුවන් ඒ ගෙදර දොරට හේතු වෙලා ඉන්න පුළුවන් නේ එතකොට ඒ ගෙදර කියලා පෙන්නුවට පස්සේ ඒ ගෑනු ළමයා ඒ ගෙදර ඕනම තැනක ඉන්න පුළුවන් මම අහන්න කෝකෝ අර කෑල්ල කියහන් කෝකෝ අර කෑල්ල අර ඉන්නේ මෙතන කොතනද මේකේ ඕනම තැනක් වෙන්න පුළුවන් මං ඔබෙන් අහනවා කෝකෝ ඉසෙඩ් ඒත් කෑල්ලක් තමයි පුතේ කෝකෝ ඉසෙඩ් එතකොට උඹලා පෙන්වන්න ඕන සර් මේ වෘත්තය මත ඕනම තැනක වෙන්න පුළුවන් යලිත් මම අහනවා කෝකෝ දැන් ඊළඟ ගානේ ඉඳලා මම එහෙම අහනවා හරිද කෝකෝ ඉසෙඩ් සර් මේ වෘත්තය මත ඕනම තැනක් වෙන්න පුළුවන් මේ වෘත්තය මත ඕනම තැනක් වෙන්න පුළුවන් අනේ මේ පිරිමි ළමයා කෑ ගහලා කියනවා ඔයයි මායි කිට්ටුවෙන්ම ඉමු මොකද ඔයයි මායි කිට්ටුවෙන්ම ඉමු කිව්වොත් ගෑනු ළමයා කොතනද ඉන්න ඕන
අනේ මේ දොරට හේතු වෙලා ඉන්න එක තමයි ඉන්න පුළුවන් උපරිම කිට්ටුව. නේ? දැන් මේ ඇයි ඒ? කෑල්ලම ගේ ඇතුලේ දාලා ලොක් කරලා තියෙන්නේ. එහෙනම් කිට්ටුවම කියන්නේ මෙන්න මෙතන නේද? සමහර තැන්වල අපෙන් අහනවා මාපාංක ඉසෙට් එන්න පුළුවන් අවම තැන කොච්චරද? මාපාංක ඉසෙට් එන්න පුළුවන් උපරිම තැන් කොච්චරද? අන්න ඒක පුහුණු කරන්නයි යන්නේ. ඒතර දැන් ඉස්සරහදී මම කෝකෝ ඉසෙට් කියලා පෙන්නුවොත් බල පෙන්වන්න වෙනවා ඉසෙට් ඉන්න ටික. good.